ජේසුටත් වඩා මහත් ක්‍රියා කරන රහස. ඉතින් අපගේ තේමාව ජේසුටත් වඩා මහත් ක්‍රියා කරන රහස. දැන් කෙනෙක් හිතන්න පුළුවන් ජේසුට වඩා මහත් ක්‍රියා කොහොමද අපි කරන්නේ? ඒක කවදාකවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙම රහසක් ගැන මම නෙමෙයි දේව වචනයයි කියන්නේ. අද වචනෙට එන්නේ සුවිශේෂී ජුවම් 14:12 කියනවා මා අදහන්නා මා කරන ක්‍රියා කරන්නේය මා පියන් වහන්සේ වෙතට යන බැවින් ඔහු මීටත් වඩා දේවල් කරන්නේය. මීටත් වඩා මහත් දේවල් කරන්නේය. වචනේ කියන්නේ මා අදහන්නා මා කරන ක්‍රියා කරන්නේ මා පියන් වහන්සේ වෙතට යන බැවින් ඔහු මීටත් වඩා මහත් දේවල් කරන්නේ. මේ වචනේ කියන්නේ. දැන් බලන්න වෙනවා මේ මහත් ක්‍රියා කරන රහස මොකද්ද කියලා දැනගන්න වෙනවා. හරි? වචනේ පැහැදිලිව කියනවා ජුවම් 14:12. මා අදහන්නා මා කරන ක්‍රියා කරන්නේ මා පියන් වහන්සේ වෙතට යන බැවින් ඔහු මීටත් වඩා මහත් දේ කරන්නේය. දැන් මේ මහත් දේ කිව්වම දැනුවත් වෙන්න මෙතන මහත් දේ කියලා අදහස් වෙන්නේ ක්‍රියාවේ ස්වභාවයෙන් ක්‍රිස්තුස් වහන්සේ කරාට වැඩිය මහත් දේවල් නෙවෙයි. හරි? ඔබ ක්‍රියාවේ ස්වභාවයෙන් ස්වාමීන් කරාට වැඩිය මහත් දේවල් කරන්න අපිට පුළුවන් කමක් නැහැ. උන්වහන්සේ මරණය පරාජය කරලා ස්වර්ගයේ දොර පවා විවර කළා. ඒව අපිට කරන්න බෑ මිනිස්යන් හැටියට. තේරුණා නේද? මෙතන මහත් දේ කියලා අදහස් වෙන්නේ සංඛ්‍යාත්මකව මහත් දේ. සංඛ්‍යාත්මකව මහත් දේ. දැන් උන්වහන්සේ කරපු සේවාව ගැන හිතන්න. උන්වහන්සේ ජීවත් වෙච්ච කාලය තුල සේවාව කරපු අවුරුදු 3 උන්වහන්සේ රෝගීන් සුව කළා. සුව කිරීම ප්‍රමාණය ගත්තොත් ලොකු ප්‍රමාණයක්. හැබැයි ගයින්න පුළුවන් ප්‍රමාණයක්. ගයින්න පුළුවන් ප්‍රමාණයක්. හැබැයි උන්වහන්සේ කාලෙන් පස්සේ මේ දක්වා මේ මහ පොළොවේ වෙච්ච සුව කිරීමේ ප්‍රාතිහාර ගැන හිතන්න. සංඛ්‍යාත්මකව ගත්තොත් ගයින්න බැරි තරම් මහා විශාල ප්‍රමාණයක්. මහා විශාල ප්‍රමාණයක්. මහත් ප්‍රමාණයක්. දැන් ස්වාමීන් වහන්සේ කරපු ප්‍රාතිහාර සීමා වුණේ පලස්තීනට විතරයි. හැබැයි අද සුව කිරීමේ ප්‍රාතිහාර වෙනවා ලෝකේ පුරා. සංඛ්‍යාත්මකව අති මහත්. වචනේ කියන්නේ මෙන්න මේකයි. ස්වාමීන් වහන්සේ කරාටත් වැඩිය සංඛ්‍යාත්මකව අති මහත් දේවල් කිරීමේ අවස්ථාව උන්වහන්සේ අදහන්නන්ට තියෙනවා. ඒ දේවල් කිරීමේ රහස මොකද්ද? ඒ රහස අද වචනේ තුල ස්වාමීන් වහන්සේ අපිට කියලා දෙනවා. ඒ මහත් ක්‍රියා කරන රහස. උන්වහන්සේ කියනවා මා අදහන්නා මා කරන ක්‍රියාද කරන්නේ මා පියාණන් වහන්සේ වෙතට යන බැවින් ඔහු මීටත් වඩා මහත් දේ කරන්නේ. මා පියාණන් වහන්සේ වෙතට යන බැවින්. මොකක්ද මේ කියන්නේ? මේ රහස ගැනයි කියන්නේ. පියාණන් වහන්සේ වෙතට යන බැවින්. දැන් ජුවම් 16:7ට આવොත් වචනේ කියනවා මාගේ නික්ම යාම ඔබේ සුභ සිද්ධිය පිණිසය. මම නික්ම නොයන්නේ නම් ශුද්ධාත්මයන් වහන්සේ නොවඩිනසේක. එහෙත් මම යන්නේ නම් ශුද්ධාත්මයන් වහන්සේ එවන්නේමි. පියාණන් වහන්සේ වෙතට ක්‍රිස්තුස් වහන්සේ යන්නේක සම්බන්ධයි මොකටද? ශුද්ධාත්මයන් වහන්සේගේ පැමිණීමට. ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ මෙන්න මේ ගැන. හරි? මා පියාණන් වහන්සේ වෙතට යන බැවින් ඒ කියන්නේ ශුද්ධාත්ම බලය තුල ඔහු සනසිකරේ අදහන කෙනා ක්‍රිස්තුස් වහන්සේ කළාටත් වැඩිය මහත් ක්‍රියා කරනවා. එන රහස දැනගන්න. ක්‍රිස්තුස් වහන්සේ කරාටත් වැඩිය සංඛ්‍යාත්මකව මහත් දේ කරන රහස තමයි මොකක්ද? වෙන මොකක්වත් නෙමෙයි. ශුද්ධාත්ම බලය අයිති කර ගැනීම. ඒ බලය තුල අති මහත් දේ අපිට කරන්න පුළුවන් කියලායි උන්වහන්සේ කියන්නේ. මේ බලය වැදගත්. මේක අයිති කර ගන්න ඕනේ. අද පළවෙනි කීමට આવොත් අපි දකිනවා මුල් සභාවේ වෙච්ච පුඩි අරුබුදයක්. හේබ්‍රෙව් භාෂා කතා කරන ජුදයන්ට විරුද්ධව ග්‍රීක භාෂා කතා කරන ජුදයෝ පොඩි පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. මොකද පැමිණිල්ල? සහනාධාර බෙදද්දි ඒගොල්ලන්ව පොඩ්ඩක් අතපසු වෙනවා කියලා. මේලයි ගෝලියෝ කියනවා දේ වචනේ දේශනා කරන එක පැත්තකින් දාලා අපි සහනාධාර බෙදන්න පටන් ගන්න එක හරි මදි. ඒ නිසා 7 දෙනෙක් තෝරන්න. කොහොම 7 දෙනෙක්ද තෝරන්න කියන්නේ? ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ 7 දෙනෙක්. දේ වචනේ අද පළවෙනි කියවීම. ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ 7 දෙනෙක්. ඇයි? ඔවුන් කරන සේවය මහත් සේවයක් වෙන්න නම්, හරි සේවයක් දැනෙන්න කරන්න නම්, බලයක් එක්ක කරන්න නම් ඔවුන්ට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ කාගේ බලයද? ශුද්ධාත්ම බලය. ඒ නිසා ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ 7 දෙනෙක් තෝරන්න කියලා ප්‍රේරිතයෝ කියනවා ජනතාවට. ඒ ශුද්ධාත්ම බලය ලැබුවොත් මහත් ක්‍රියා කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. දැන් ස්තේපන් ගැන හිතන්න. අද පළවෙනි කියවීමේ ක්‍රියා 6:5 ස්තේපන් මුනිතුමම හඳුන්වන්නේ කොහොමද? ශුද්ධාත්ම බලයෙන් පූර්ණ තැනැත්තෙක් වූ ස්තේපන්. ඒ 7 දෙනා එක්කෙනෙක් තමයි ස්තේපන්. ඔහු ගැන වෙනම කියනවා ඔහු ශුද්ධාත්ම බලයෙන් පූර්ණ වෙච්ච කෙනෙක් කියලා. මේ ස්තේපන් ගැන 7 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා ක්‍රියාපොතේ.
මොකද්ද ඔහුගේ මරණය ගැන. ඔහු සායනාංශය ගැන දේශනා කරනවා. හරි. එක අවස්ථාවක ඔහු කියන අවසානයේ මට ස්වර්ගය විවර වෙලා ක්‍රිස්තුස් වහන්සේ දේව තාත්තා දකුණු පසේ ඉන්නවා පේනවා. එහෙම කියද්දි කට්ටිය මොකද වෙන්නේ? කෝපාවිෂ්ඨ වෙලා ඔහුව නගරෙන් එළියට ඇදලා දාලා ඔහුට ගල් ගහනවා. මරණකල් ගල් ගහනවා. හරි? දැන් මේ අවස්ථාවේ මනුෂ්‍ය මට්ටමේ ස්තේපන් මොනා කරයි කියලාද බලාපොරොත්තු වෙන්න පුළුවන්? බය වෙලා අඬයි නැත්තම් ගහන අයට සාප කරයි එහෙම දෙන්න බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි ස්තේපන් මොකද කරන්නේ? ස්වර්ගය දිහා බලාගෙන කියනවා දෙවියනි මේ වරද ඔවුන් පිට නොතැබුව මැනව. ඔවුන්ට දෙවියන්ගේ සමාව ඉල්ලනවා. මේ මොන දේද මේ ස්තේපන් කරන්නේ? ක්‍රිස්තුස් වහන්සේ කුරුස ගසේ ඉඳන් කරපු දේ. ඒ දේම ඔහු කරනවා. ක්‍රිස්තුස් වහන්සේ කළෙත් ඒකනේ. පියාණන් නොදැන කරන නිසා මොවුන් වැරද මොවුන්ට සමාව වෙන්න. ස්තේපනුත් ඒ දේම කරනවා. මොක නිසාද? ඔහු තුළ තිබුණු ශුද්ධාත්ම බලය නිසා. ඔහු හඳුන්වන්නේ ශුද්ධාත්ම බලයෙන් පූර්ණ දැනැත්තෙක් වූ ස්තේපන්. අද පළවෙනි කියවීම. ඒ තැනැත්තා ක්‍රියා කරන්නේ මෙන්න මෙහෙමයි. ක්‍රිස්තුස් වහන්සේ කරපු දේම කරනවා. පැහැදිලිද? දැනගන්න ශුද්ධාත්ම බලය ලැබුවොත් ක්‍රිස්තුස් වහන්සේ කරපු දේම කරන්න පුළුවන් සහ සංඛ්‍යාත්මකව ඊට වඩා මහත් දේ පවා ඔබට කරන්න පුළුවන්. දැන් ක්‍රිස්තුස් වහන්සේ ශ්‍රාවකයන්ට මාර්ක් 10:7-8 කියනවා යකුන් දුරු කරන්න, රෝගීන් සුව කරන්න, මලවුන් නැගිටවන්න, ලාදුරු රෝගීන් පවිත්‍ර කරන්න. ඒවා එසේමසේ දේවල් නෙමෙයිනේ. උන්වහන්සේ කියන්නේ යකෙක් වෙලා හිටියොත් එයාව මංගාවට එක්කන් ඉන්න කියලා කියන්නේ නැහැ. ශ්‍රාවකයන්ට කියනවා ඔයා යකා දුරු කරන්න. තව කියනවා මලවුන් නැගිටවන්න. මැරිච්ච කෙනෙක් හම්බුනොත් මංගාවට එක්කන් ඉන්න මං උත්සාහ කරන්නම් කියලා නෙමෙයි කියන්නේ. ඔයා මලවුන් නැගිටවන්න. රෝගී කෙනෙක් දැක්කොත් මංගාවට එක්කන් ඉන්න කියලා නෙමෙයි කියන්නේ. රෝගීන් සුව කරන්න. ලාදුරු වලට ඒ කාලේ බෙහෙත් තිබුණේ නැහැ. කියන ලාදුරු රෝගීන් පවිත්‍ර කරන්න. මේ මහා උන්වහන්සේගේ කාලේ උන්වහන්සේ කරපු ඒ බලගත් ක්‍රියාම කරන්න කියනවා. මොන බලය තුලද? ඔවුන් ලබන්න යන ශුද්ධාත්ම බලය තුල කරන්න පුළුවන්. උන්වහන්සේ කියන්නේ ඒකයි. ඒ ඔක්කොම කියලා කියනවා ඔබ නොමිලේ ලැබුවහුය නොමිලේ දෙන්න. ශුද්ධාත්ම බලය ඔබට නොමිලේ ලැබිලා තියෙනවා, ලැබෙන්න යනවා. ඒ බලය තුල මං කරපු මේ මහත් ක්‍රියාම ඔබට කරන්න පුළුවන්කම තියෙනවා. කරන්න. ශුද්ධාත්ම බලයෙන් පූර්ණ වුණොත් ක්‍රිස්තුස් වහන්සේ කරපු මහත් ක්‍රියාම සංඛ්‍යාත්මකව ඊටත් වැඩිය මහත් ක්‍රියා ඔබට කරන්න පුළුවන්කම තියෙනවා. ඒ ශුද්ධාත්ම බලය අපේ ජීවිතේ ක්‍රියාත්මක කරන්නේ කොහොමද? ඒ බලය අපේ ජීවිතවල අත්දකින්නේ කොහොමද? ඒ බලය තුල මහත් ක්‍රියා කරන්නේ කොහොමද? ඒ බවත් දේ වචනය අපිට හරි පැහැදිලිව කියලා දෙනවා. 2 තිමෝති 1:6 කියනවා ඔබ ළමා ඇති දෙවියන්ගේ දීමනාව ගිනි දැල්ලක්සේ දල්වා ගන්න. මේ දේ වචනය. ඔබ ළමා ඇති දෙවියන්ගේ දීමනාව ගිනි දැල්ලක්සේ දල්වා ගන්න. දැන් දල්වා ගන්න කියනවා. ඒ දල්වා ගන්න කියන්නේ ගිනි පෙනෙල්ල අපි ගාව තියෙනවා. හරි? ගිනි පෙනෙල්ල සුද්ධාත්ම ආලේපය අපි ගාව තියෙනවා. කියනවා ගිනි දැල්ලක්සේ දල්වා ගන්න. දැන් මට මතක් වෙනවා ඉස්සර අම්මෝ දර ලිපේ උයද්දී හරි දැන් ලිපේ ඒ වෙද්දිත් ගිනි පෙනෙලි තිබුණා නම් හරි ගිනි පෙනෙලි එහෙම තිබුණා නම් අම්මා අලුතෙන් ගිනි කූරු ගහලා ගින්දර පත්තු කරන්න යන්නේ නැහැ. මොනවද කරන්නේ? උඩින් අලුත් දර තියෙනවා අඩුක් කරනවා. අලුත් දර තියලා අයම ගින්දර තියන්නේ නැහැ. මොකද කරන්නේ? බම්බු අරන් පිඹිනවා. පිම්බ මොකද වෙන්නේ? ගින්න දැල් වෙනවා. අම දේවල් දෙකක් කරලා දර තිබ්බා ගිනි පෙනෙලි උඩින් පිම්බා දැල්ුණා. අපිටත් කරන්න කියන්නේ මෙන්න මේ දේ. තේරෙනව නේද? මම කියන්න. දැන් අම්මා දර තිබ්බේ ඇයි? මුලින්ම ගිනි ගුරු ගහන්න නැතුව. අම්මට විශ්වාසයි ගිනි පෙනෙල්ලට ගිනි දල්වන්න පුළුවන්කම තියෙනවා කියන දේ. ගිනි පෙනෙල්ල කරේ අම්මා විශ්වාසය තිබ්බා. ඒ නිසා දර තිබ්බා. ඒ උඩින් පැහැදිලිද? ඒ වගේ ඔයත් විශ්වාස කරන්න ශුද්ධාත්ම බලය ගිනි පෙනෙල්ල ඔයා සතුයි. ඒ තුල යකුන් දුරු කරන්න, රෝගීන් සුව කරන්න, අනිත් අයට ආශිර්වාදයක් වෙන්න ඔයාට පුළුවන්. අදහන්න. විශ්වාසයම විශ්වාසයෙන් තමයි දර තිබ්බේ. ගිනි පෙනෙල්ලට පුළුවන් මේ ගින්දර පත්තු කරන්න. අදහන්න. මන් තුල තියෙන බලය තුල මටත් මහත් ක්‍රියා කරන්න පුළුවන්. විශ්වාසය. සහ විශ්වාසය විතරක් මදි. අම්මා මොකද කළේ? දර තියලා පිම්බා. ඔබත් කරන්න දෙයක් තියෙනවා. මොකද්ද? විශ්වාසයෙන් යාඥා කරන්න. ඒ බලය විශ්වාස කරලා
මොර ගහන්න ස්වාමීනි මේ රෝගියව සුවපත් කරන්න ස්වාමීනි මේ යකා දුරු කරන්න ස්වාමීනි මෙතෙන්ට ආශිර්වාදයක් වෙන්න මොර ගහන්න කොච්චරලක් මොර ගහන්න ඕනේද අම්මා කොච්චරලා පිබිනවද ගින්න පත්තු වෙනකල් පිබිනවා ප්‍රාතිහාරය වෙනකල් යාඥා කරන්න අසුද්ධාත්මය දුරු වෙනකල් යාඥා කරන්න රෝගියා සුව වෙනකල් යාඥා කරන්න ප්‍රශ්න විසඳෙනකල් යාඥා කරන්න මහත් ක්‍රියා වෙන ඔබට කරන්න පුළුවන් ඇයි ස්වාමීන් වහන්සේ ප්‍රාතිහාර කරද්දී පාවිච්චි කරපු ඒ බලයම ඔබ තුල ගිනි පෙනෙල්ල තියෙනවා විශ්වාස කරලා ඒ බලයට තුල ඒ බලය තුල මහත් ක්‍රියා කරන්න පුළුවන් කියලා විශ්වාස කරලා යාඥා කරන්න මහත් ක්‍රියාව වෙනකල් ප්‍රාතිහාරය වෙනකල් ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන ගිනි පෙනෙල්ල තියෙනවා හැබැයි විශ්වාසේ නැහැ විශ්වාස නැතුව එක්ක යාඥා කරනවා වැඩක් නැහැ විශ්වාස නැතුව යාඥා කරලා වැඩක් නැහැ දර තියන්න තු පිම්බ කියලා පත්තු වෙන්නේ නැහැ විශ්වාසය ඕනේ පෙලක් අය විශ්වාස කරනවා බලයට දේවල් කරන්න පුළුවන් කියලා හැබැයි යාඥා කරන්නේ නැහැ දර තියලා පිම්බෙ නැත්නම් ඒ පත්තු වෙන්නෙත් නැහැ තේරෙනව නේද දර තියලා පිම්බින්න ඕනේ විශ්වාස කරලා යාඥා කරන්න ඕනේ ඒ දෙකම කරන්නේ නැහැ එක්ක එකක් කරන්නේ නැහැ වැඩක් නැහැ ප්‍රාතිහාර්ය වෙන්නේ නැහැ වණියන් කල්පනා කරලා බලන්න යක්කුන්ගේ බලෙන් අශුද්ධාත්ම වල බලෙන් මිනිස්සු කොච්චර වැඩ ගන්නවද මම දැකලා තියෙනවා යක්ෂා ආත්ම ආවේශ කරගෙන මිනිස්සු මේ ගින්දරේ ඇවිදිනවා දැකලා තියෙනවා ඒ ගිනි ගහන්න ගිනි අඟුරු දිනෝ කිසි ගාණක් නැතුව යකඩ මෙහෙම බස්ස ගන්නවා කටෙන් මහත් ක්‍රියා සාමාන්‍යයෙන් කරන්න බැරි දේවල් මොන බලෙන්ද කරන්නේ අශුද්ධාත්ම වල බලෙන් අශුද්ධාත්ම බලෙන් එච්චර දේවල් කරන්න පුළුවන් නම් අශුද්ධාත්ම දන නමන සුද්ධාත්ම බලය තුල මොනා කරන්න බැරිද? තේරෙනව නේද? ඒ බලය ලැබමු. ඒ බලය තුල ක්‍රියාත්මක වෙමු. විශ්වාසයෙන් යාඥා කරලා ප්‍රාතිහාර්යයක් දක්වමු. ඒ නිසා දේවචන ඉදි කරගමු. 2 කොරින්ති 6:1 කියනවා දෙනහසගේ සේවයේ පංගුකාරයන් වන පිණිස ලබා ඇති දේව දීමනාව අපතේ නොහරින්න. දේව සේවයේ පංගුකාරයන් වන පිණිස ඔබ ලබා ඇති දෙවියන්ගේ දීමනාව අපතේ නොහරින්න. ගිනි පෙනෙල්ල නිකන් තියන් ඉන්න එපා කියලා කියන්නේ. අපතේ හරින්න එපා කියලා කියන්නේ. ගින්න දැල්ව ගන්න, මහත් ක්‍රියා කරන්න කියලා කියන්නේ. ඒක වෙන්න නම් මොකද්ද දේවල් දෙක වෙන්න ඕනේ? මුලින්ම විශ්වාස කරන්න. දර තියන්න. ගිනි ගන්නව අනිවාර්යයෙන්ම. විශ්වාස කරන්න. මට පුළුවන් මහත් ක්‍රියා කරන්න. සුද්ධත බලය මා සතු නිසා. සහ පිමින්ද. ඒ කියන්නේ යාඥා කරන්න. කොච්චර වෙලාද? ප්‍රාතිහාර්ය වෙනකල්, සුව වෙනකල්, යකා දුරු වෙනකල්, ප්‍රශ්න විසඳෙනකල්, පවුල සමාදාන වෙනකල් යාඥා කරන්න. මේ විදිහට අපි සුද්ධාත්ම බලය තුල මහත් ක්‍රියා කරමු. එස්න බලය ශක්තිය ලලාද අපි යාඥා කරමු. යේසු පිටයි.